Grace of God. අපි අවුරුදු 80ක් ජීවත් වෙන්නයි සතෙක් අපි බල්ලෙක් ගත්තොත් බල්ලෙක් ගියාය කාලය 10ක් පස්සේ ඉවර වෙගෙන යනවා. උපරිම 10ක් වෙනකන් ඉන්නවා කොල්ලා වගේ බල්ලා. ඊට පස්සේ වඳුරෙක් ගියාය කාලයක් අවුරුදු 10ක් වගේ කොහොමද මේ වයස හම්බුනේ කියලා දන්නවද? නැද්ද? දැන් ඔන්න දෙවියන් වහන්සේ මේ හැමදාම නිර්මාණය කරුවේ දෙවියෝ මුලින්ම බල්ලට කතා කරනවා. බල්ලට කතා කරලා කියනවා මම ඔයාලට දෙනවා අවුරුදු 20ක් ජීවත් වෙන්න. බලන්න 20ක් වැඩි. දෙවියන්ගේ 20ක් වැඩි මොනවද මට කරන්න තියෙන්නේ කියලා අහද්දි දෙවියෝ කියනවා බලන්න ඔයාට එච්චර දෙයක් නැහැ. ගෙදර ඉස්සරහට ගියා දොරගාව ඉඳගත්තා බුරුදුර තමයි ඉන්නේ. කවුද එන්නේ බුරුන්නේ? ඊට පස්සේ 20 ඉඳන් අවුරුදු 40ක් වුණාද කොහොමද? 40ක් ආවින්ද ගත්තේ? 40ක් කියලා ඉඳගන්නේ හරකගේ ඊට පස්සේ අපි හරෙක් වගේ මොනවද කරන්නේ? අම්මේ බලාදිනවා ඉන්නේ. නේද? ගසාද වෙනදලා ඉතින් පාවල ජීවිත පොඩි එකා ටික තාත්තට ගිහින් බලන්න ගිහින් ඉඳපිය තොට නේ ඊට පස්සේ සම්පූර්ණයෙන්ම අවුරුදු 40ක් කරගන්න ඊට පස්සේ අවුරුදු 60යි සම්පූර්ණයෙන්ම ඔන්න බලා දෙනවා. දුක්ගල නැගිට නම කිව්වා පන්තිය කිව්වා අයියේ සත්‍යද දෙන්න ඕනේ සත්‍යද නායකයෙක් ගන්න ආශේන්නේ දන්න අරුෂ ප්‍රබෝධ 11 වසර right thank you පුතා B 11 වසර නිෂේ right C Sinet D 11 වසර සත්සරණී හරි අපි වැඩේ පටන් ගමු. බාධක අභියෝග කියන දේවල් අපේ ජීවිතේ වෙනවා. මේ බාධක අභියෝග කියන්නේ ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක එන්න පුළුවන් දෙයක්. මගේ ජීවිතේ ගිනන්න ඕන කියලා හිතද්දි බාධක අභියෝග ජයගෙන ඉදිරියට යන්න ඕන කියලා හිතද්දි එතනක දන්නවද මට ඒකට මතක් වෙන්නේ කවුරුද? මට ඒකටම මතක් වෙන්නේ රාජාලිය. එහෙම නැත්නම් මුත්තක්. යාට පුදුමයි අපූර්ව පාඩම් ගොඩක් එක්ක අපේ ජීවිතේට ලස්සන පාඩම් කියලා දෙනවා. මේ ආචාර්යයා හරිම විශේෂ කෙනෙක්. දන්නවද? භාෂාවේ වෙලාවට මේ රාජ්‍යයේ සියලුම පක්ෂීන් ඒ ආරක්ෂාවෙන් භාෂාවෙන් සැකසෙන්න තමන් වාසස්ථාන හොයාගෙන යන්නේ. මේ ආචාර්යයා විතරමයි. තමන්ව ආරක්ෂා කරගන්න ඉහළ ආකාශයේ බැරි වඩාකුළු වල අතරින් ගිහිල්ලා තමන්ගේ ආරක්ෂාව සපයගන්න. ඉතින් මේ ආචාර්යයා ගොඩක් විශේෂ කෙනෙක්.
අපිට කරන්න ඕනේ එකම දේ තමයි අපි උත්සාහ කරනවා. ඒ ඉලක්ක පස්සේ අපි අති දාගෙන හරි දුවලා ඒ ඉලක්කේ හැබෑ කරගන්නයි අපි උත්සාහ කරන්නේ. සමහර තැන් එනවා අපේ මිනිස්සු නායක මු අදක්ෂයි කියලා අපේ සමාජයේ ලේබල් වෙනවා. ඒක අපි අදක්ෂද? නෑ. අපිට හැමදාම අපි දක්ෂයි. ඉතින් අපි හැමදාම කරන්න ඕනේ ඒ දක්ෂයාට පණ දෙන්න.